අමුද්‍රව්‍ය 5ක් වගේ පොඩි ප්‍රමාණයකින් රසම රස ලාවා කේක් එකක් හදමුද? අද මං හදන්න යන්නේ රසම රස ලාවා කේක් එකක්. ඉතින් යමුද හදන්න? ලාවා කේක් හදද්දී අනිවාර්යයෙන්ම ඕන දෙයක් තමයි චොකලට්. මම මෙතන ඩාර්ක් චොකලට් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. මේ විදිහට පොඩි විදිහට කපන්න. එතකොට මෙල්ට් කරගන්න ලේසියි. ඊළඟට අපිට ඕන නම් බටර්. මේ වෙනුවට ඇස්ට්‍රා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන බටර් ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. දැන් මම මේ බටර් එකයි චොකලට් එකයි ඩබල් බොයිල් කරගන්න යන්නේ. මේ විදිහට වතුර එක භාජනයකට දාලා ඩබල් බොයිල් කරගන්න. දැන් මගේ චොකලට් ටික මෙල්ට් වෙලා තියෙනවා. මේ වගේ කෑලි නැති වෙන්න මෙල්ට් කරගන්න. ඊට පස්සේ මම භාජනයකට බිත්තර 3ක් කඩා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට හොඳට බීට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ සීනි අවශ්‍යතාවය අනුව ඔයා මේකට සීනි එකතු කරගන්න. මම නම් සීනි මේසැඳ 2ක් වගේ තමයි එකතු කළේ. හොඳට මික්ස් කරලා ඉවර වෙලා ඊට පස්සේ පාන් පිටි මේසැඳ 2ක් 3ක් විතර එකතු කරගන්න. මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ මම අර චොකලට් එකයි බටර් එකයි මේකට එකතු කරගන්නවා. ඔන්න දැන් ලාවා කේක් බැටර් එක හදලා ඉවරයි. ඊට පස්සේ මේ වගේ ෆොයිල් කප්ස් ටිකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙනුවට ඔයගොල්ලන්ට මග් උනත් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම දාගත්ත බටර් ටික මේ කප්ස් වටේට තවර ගන්න ඕනේ. ඒකට තව පාන් පිටි පොඩ්ඩක් දාලා ඒකත් හොඳට කප් එක වටේට තවර ගන්න. ඔන්න දැන් මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මේ විදිහට කප්ස් වලට ලාවා කේක් බැටර් එක දාගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මේක බේක් කරගන්න විතරයි. ඕගොල්ලන්ට oven එකක් නැත්නම් මේක ස්ටීම් කරගන්න උනත් පුළුවන්. මම නම් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගත්තා. 10ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉතින් මගේ ලාවා කේක් ටික බේක් වෙලා තියෙනවා. ඇත්තටම මේක මාරම රසයි. පීසා හට් එකේ වගේම සුවඳයි රසයි මේ විදිහටම තියෙනවා. ඕගොල්ලෝ try කරලා බලන්න.